ඔයාලටත් මේ වගේ වීඩියෝ හදාගන්න ඕනේ නම් මේ වීඩියෝ එක ඔවර වෙනකම් බලන්න. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලට මුලින්ම කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට මම මේ දාන මම ඔයාලට මෙතනින් දාන්නේ මෙන්න මේ වගේ මේ මගේ මේ ඉමේජ් එක හරි TikTok එකේ තියෙන ගර්ල්ස් කෙනෙක්ගේ ඉමේජ් එකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් කරන් මෙන්න මේකට දාන්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේ මෙන්න මේ ටයිප් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ එකක් ටයිප් කරගන්න. මම මේ තනිකර ඉන්නේ ෆ්ලෝ එකේ. ඔයාලට මේ සයිට් එකට එන්න ඕන නම් මෙන්න මේ විදිහට ෆ්ලෝ කියලා සර්ච් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට Google එකේ ෆ්ලෝ කියලා සර්ච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆ්ලෝ එකට එන්න පුළුවන් guys. ඔයාලට මෙන්න මේ විදිහට තමයි ලෝඩ් වෙලා ඔයාලට ඔයාලා Google account එකකින් මේකට log වෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මුලින්ම මේකේ free credit දෙනවා. ඉතින් ඒ credit වලින් ඔයාලට තරමක් දුරට වීඩියෝස් හදාගන්න පුළුවන්. ඔයාලට මේක ෆ්‍රී ගන්න හැටිත් ඕනනම් කමෙන්ට් එකක් දාන්න. හැබැයි තව ගොඩක් වීඩියෝ YouTube එකේ තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ විදිහට ඇවිල්ලා ඔයාලා මුලින්ම මෙන්න මේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න ඕනි. ඉතින් මෙන්න මෙතන තියෙනවා වීඩියෝස් කියලා එකකුයි ඉමේජ් කියලා එකකුයි. මෙන්න මෙතන ඉමේජ් කියලාගෙන් තමයි ඔයාලා මේක ජෙනරේට් කරගන්න ඕනි. ඉතින් guys ඊට පස්සේ දැන් අපි මේ ඉමේජ් එකක් මෙන්න විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙන්න විදිහට ඩවුන්ලෝඩ් 1K කියන දීලා ඩවුන්ලෝඩ් කරගන්න. මගේ Pro එකේ හින්දා තමයි තව ක්‍රෙඩිට් 600ක් විතර මගේ තියෙනවා. ඉතින් guys ඔයාලට ටිකක් වෙලා මෙන්න මේ විදිහට යනවා මෙන්න මේක ඩවුන්ලෝඩ් වෙන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් මගේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන කරන්න ඕනේ මෙන්න මේ ක්‍රියේට් ඉමේජ් කියන එකට මෙන්න මෙතන ගොඩක් තියෙනවා මෙන්න මේ frames to word මේ වීඩියෝ එකල තියෙන්නේ. මෙන්න මේක ඔයාලා මෙන්න මේ විදිහට දෙන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉමේජ් එකක් ඇඩ් කරන්න තියෙන්නේ. ඒකල මේ ඉමේජ් එක අපිට ඕන විදිහට කියන්නේ කතා කරන විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. කෙලින්ම ටෙක්ස්ට් එකක් දීලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්නේ කොහොමද අර TikTok කියන ගොඩක් දන්නවා ඒ ගර්ල්ස්ලා කතා කරලා ගොඩක් ලයික් එහෙම තියෙනවා. ඉතින් ඒව ගන්න විදිහ තමයි මම අද කියලා දෙන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඊළඟට ඔයාලා කරන්න ඕනි මම මේ ඔයාලට ටයිප් කරගන්නවා වගේ ප්‍රොම්ප්ට් එකක් මෙන්න මෙතන ටයිප් කරගන්න ඕනේ. මම ප්‍රොම්ප්ට් එක ටයිප් කරගන්නම් දැන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගත්තා. ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉමේජ් එකකුත් ඇඩ් කරගත්තා. මට වැඩකට ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඕනේ තමයි ග්‍රීන් ස්ක්‍රීන් එක ඉමේජ් එකක් ඇඩ් කරගත්තේ. ඔයාලා මෙතන ඇඩ් කරන ඉමේජ් එක අනුව මේක වෙනස් වෙනවා. ඔයාලා මෙතන ලස්සන ගමක් වගේ ඇඩ් කරොත් බෑග්ග්‍රවුන්ඩ් එකට ගමක් වැටෙනවා guys. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මේක ඇඩ් කරගත්තට පස්සේ මතක ඇතුව pronounce word correctly කියලා දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ තියෙන සුදු පාට arrow එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එකක් generate වෙනවා. මම වීඩියෝ ගොඩක් generate කරගත්තා. දැන් අපි බලමු කොහොමද එකක් වීඩියෝ එක example එකක් පෙන්නන්න. ඔයාලටත් මේ වගේ වීඩියෝ හදාගන්න ඕනේ නම් මේ වීඩියෝ එක ඔවර වෙනකම් බලන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒ තියෙන මම හදාගත්ත එකක්. ඊට පස්සේ මම පෙන්නන්නම් මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකකුත් ඇඩ් කරපු මේ වීඩියෝ එකක්. ඔයාලටත් මේ වගේ වීඩියෝ හදාගන්න ඕනේ නම් මේ වීඩියෝ එක ඔවර වෙනකම් බලන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට වෙනවා මේ වීඩියෝ එක කොච්චර හොඳට හැදලා තියෙනවද කියලා. ඉතින් මෙහෙම තමයි guys ඔයාලා TikTok එකේ දකින්න මුල මේ වීඩියෝස් හදන්නේ. ඔයාලට මුලින්ම තියෙන්නේ මේ වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරගත්තා. නැත්නම් ඔය තියෙන TikTok page වල ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ෆ්ලෝ එකට ඇවිල්ලා මෙන්න මෙතන ඇඩ් කියන මේ ඇඩ් ලකුණ ටච් කරලා ඔයාලගේ ඉමේජ් එක ඇඩ් කරලා මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් දෙන්න. මේ ප්‍රොම්ප්ට් එකේ විදිහට ඊට පස්සේ අපිට වීඩියෝ එක හදා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා මොනවා හරි දෙයක් දැනගත්තා නම් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අද මම යනවා සුබ දවසක්.